අපි මෙන්න මේ රචනා ගාන තමයි දැන් ඩිස්කස් කරන්න යන්නේ. හරි. මම මේ රූපෙ මෙතන ඇඳගෙන තියෙනවා. අපි ඉස්සෙල්ලාම මේක හදන්න කලින් මේක මත ක්‍රියා කරන බල ටික ලකුණු කරගෙන ඉමු. මෙතනින් mg පහළට ක්‍රියා කරනවා, මෙයා මත f ඝර්ෂණ බලයක් ක්‍රියා කරනවා. ඊට අමතරව මෙතන තන්තුවේ t ආතතියක් ක්‍රියා කරනවා. මේ තන්තුව සම්පූර්ණ තන්තුවම එකම තන්තුවක් නිසා මේ හැමතැනම ආතතිය එකමයි. ඒක නිසා කෙලින්ම ආතතිය t කියලා මම ලකුණු කරගත්තා. දැන් බලන්න ඉස්සෙල්ලාම අපිට පෙන්වන්න තියෙනවා මේකේ μ ගේ අගය. right. μ ගේ අගය අපි සිම්පල් m බෙදීම 2 කැපිටල් m කියලා අපිට පෙන්වන්න තියෙනවා. right. ඔක කොහොමද කරන්නේ? මේක සමතුලිත අවස්ථාවේ පිහිටනකොට තමයි μ ගේ අගය අහලා තියෙන්නේ. ඒ කියන්නේ ස්ථිතික අවස්ථාවේදී ස්ථිතික ඝර්ෂණ සංගුණකය. ඒත් සීමාකාරී අවස්ථාවේ මේක තියනවා කියලා මම හිතලා මෙන්න මෙයාගේ r ප්‍රතික්‍රියාවක් ක්‍රියා කරනවා. මෙතන mg පහළට ක්‍රියා කරනවා. right. එතකොට කැපිටල් m ව සලකලා මට සිරස් සමතුලිතතාවයෙන් r සමානයි කැපිටල් mg කියලා ගන්න පුළුවන්. ඊට අමතරව කැපිටල් m සලකලා තිරස් සමතුලිතතාව දැම්මොත් t සමානයි f කියලා ගන්න පුළුවන්. මේ පැත්තට ආතතිය ක්‍රියා කරනවා, මේ පැත්තට ඝර්ෂණ බලය ක්‍රියා කරනවා. නම් t සහ f සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ f සමානයි μr වෙන්න ඕනේ. f සමානයි μr නිසා මට ලියන්න පුළුවන් f වෙනුවට t සමානයි μ ස්ථිතික වතාවක් ස්ටැටික් කියලා දාන්නවා. s කියලා දාන්න. කැපිටල් m g කියලා එනවා. ඒතර μ s මට ගන්න පුළුවන් t බෙදීම mg කියලා. දැන් මෙන්න මේ සිම්පල් m ව සලකලා මට සිරස්ව දැම්මොත් සිරස් සමතුලිතතාව දැම්මොත් එහෙම 2t ඍණ 2t සමානයි කියලා එන mg ට. එහෙනම් ඕකෙන් මට t කෙනෙක් කියලා ගන්න පුළුවන් සිම්පල් mg බෙදීම 2 කියලා. ඊට පස්සේ ඕකෙන් මට μ s කෙනෙක් කියනවා ගන්න පුළුවන් සිම්පල් mg බෙදීම 2 බෙදීම කැපිටල් mg μ s සමාන වෙන්න ඕනේ සිම්පල් m බෙදීම 2 කැපිටල් m ට. ඒක තමයි පළවෙනි එකේ උත්තරේ. right. දැන් දෙවෙනි අවස්ථාවේදී මේක ත්වරණය වෙනවලු. මේක චලිත වෙන අවස්ථාවක් තියෙන්නේ. ඒ චලිත වෙන අවස්ථාවේදී ගතික ඝර්ෂණ සංගුණකය සඳහා අපෙන් අගයක් අහලා තියෙනවා. right. දැන් බලන්න මේක මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. දැන් මේක මෙහෙම තියලා නිශ්චලතාවය තියලා අතහැරියාට පස්සේ මෙන්න මේක මෙහෙම පහළට චලිත වෙන්න ඕනේ. මේක මෙහෙම පහළට චලිත වෙන ත්වරණය මම සිම්පල් a කියලා හිතුවොත් මේ ස්කන්ධයේ ඒ ත්වරණයකින් පහළ යනවා නම් මෙන්න මේ තන්තු දෙකක් මේ කප්පියට සම්බන්ධ වෙලා තියෙන තන්තු දෙකත් ඒ ත්වරණයකින් පහළ එන්න ඕනේ. නමුත් මේ තන්තුව එක පැත්තක් මෙන්න මෙතන අචලව සවි වෙලා තියෙනවා. ඒක නිසා මේක මේ පැත්තට ඒ ත්වරණයකින් යන්න හැදුවත් ඒක මේ පැත්තෙන් අචලව තියෙනවා. ඒ කියන්නේ මේක මේ පැත්තට ඒ ත්වරණයකින් එනවා නම් මෙන්න මේ තන්තුවේ මේ පැත්ත ඇදෙන්නේ නැති නිසා මේ පැත්ත දෙකයි ඒ ත්වරණයකින් මෙහෙට ඇදෙන්න ඕනේ. නිකන් සරලව හිතන්න මේක x දුරක් මම පහළට මෙහෙම අදිනවා. x දුරක් පහළට ඇද්දාම මේ තන්තු දෙකක් පහළට x දුර ඇදෙන්න ඕනේ. දෙපැත්තෙම x දුරක් ඇදෙන්න ඕනේ. හැබැයි මේ පැත්ත අචලව සවි කරලා තියෙන නිසා මෙන්න මේ පැත්ත දෙකයි x දුරක් පහළට ඇදෙන්න ඕනේ. ඔන්න ඕක ප්‍රතිඵලයක් විදිහට මෙන්න මෙයාත් දෙකයි x දුරක් මේ පැත්තට චලිත වෙන්න ඕනේ. ඒක හින්දා මෙයා ඒ ත්වරණයෙන් පහළ යනවා නම් මට මෙයාගේ ත්වරණය 2a කියලා ගන්න පුළුවන්. right. දැන් මෙයා ගතික අවස්ථාවේදී තියෙන්නේ. එහෙනම් මම ඉස්සරළම සිම්පල් m සලකලා පහළට f සමානයි ma දාන්න. හරිද? එතකොට සිම්පල් m සලකලා f සමානයි ma දැම්මොත් මම මේ සඳහා මේකේ ආතතිය නිකන් t එක කියලා දාගන්න. හරි. එතකොට මට මෙතන ලියන්න පුළුවන් mg ඍණ t එක සමානයි m වතාවක් පළවෙනි සම්බන්ධය. ඊළඟට මට කැපිටල් M සලකලා මේ දිශාවට f සමානයි ma දාන්න පුළුවන්. එතකොට t ඍණ f සමාන වෙන්න ඕනේ කැපිටල් M වතාවක් 2a. ඔතන ත්වරණය 2a. ඊළඟට මෙන්න මේ කප්පිය සලකලා මම හිතන්නම් p කප්පිය කියලා. p කප්පිය සලකලා මට f සමානයි ma පහළට දැම්මොත්
එයාගේ ස්කන්ධයක් නැහැ. ඒක නිසා මට ලියන්න පුළුවන් t1 සමානයි 2t කියලා. හරිද? එහෙනම් මම මෙතන පළවෙනි සමීකරණයෙන් ගන්නවා mg ඍණ 2t සමානයි m වතාවක් a. right. දැන් මෙන්න දෙවෙනි සමීකරණය, මෙන්න තුන්වෙනි සමීකරණය. දෙවෙනි සමීකරණේ t තියෙනවා, තුන්වෙනි සමීකරණේ 2t තියෙනවා. මට ආතතිය මෙතනදී වැඩක් වෙන්නේ නැහැ. අපිට ඝර්ෂණයත් එක්ක තමයි mu dash හොයාගන්න තියෙන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? මේ දෙන්නා දෙවෙනි සමීකරණය දෙකින් වැඩි කරලා එකතු කරනවා 3ට. ඍණ 2t ධන 2t කැපිලා ගිහිල්ලා mg ඍණ 2f සමානයි 4ma ධන simple ma කියලා එනවා. right. sorry 2t නෙමෙයි 2f. ඔන්න ඔහොම එකක් එනවා. හරි. දැන් අපිට පෙන්වන්න තියෙන්නේ mu dash. දැන් මට ආපහු f සමානයි mu වතාවක් r දාලා f කියන එක්කෙනාව ගන්න පුළුවන්. mu dash වතාවක් r කියන්නේ mg. එහෙනම් මම මෙතනින් ආදේශ කරොත් 2f මම උක්ත කරනවා. මෙයා මෙහෙට ගිහලා මෙයා මේ පැත්තට එනවා. mg කියන එක්කෙනාගෙන් අඩු වෙනවා 4m ධන simple m වතාවක් a. ඔතනින් f උක්ත කරගත්තොත් f සමාන වෙනවා 1ට 2යි mg ඍණ 4යි m ධන simple m වතාවක් a. f වෙනකොට මම මෙතනින් ආදේශ කරනවා mu dash වතාවක් mg කයට 2යි mg ඍණ 4යි m ධන m වතාවක් a. ඔතනින් මට mu dash ගන්න පුළුවන් 1ට 2ක් mg. sorry මෙතන capital mg තමයි එන්න ඕනේ. 1ට 2යි capital mg mg ඍණ 4යි m ධන simple m වතාවක් a කියලා. right.